ගයිස් මේ ෂොට් එක බලන්න. මේක තමයි මං කිව්වේ මේ සෑන්ඩ් බෑන්ක් එක ආටිෆිෂියලි හැදිච්ච එකක්ද නැත්නම් මේ ෂොට් එක බලන්න. මේ තියෙන ඊගල්ස් ලැගුනේ කලින් තිබුණ ඩෙක් එක. රයිට් මේ newly generated sand bank එක. ලොකේෂන් එකේ ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටික ගැන කතා කරන්න කලින් අද මම පොඩ්ඩක් කතා කරනවා මේ DJI original mic එක ගැන. මට මේ mic එක brand new හම්බුනේ still under warranty. ඒ කියන්නේ brand new හම්බුන ඒ තිබුණ warranty එකම මට හම්බුණා මේ mic එක ගන්නකොට. මුලින්ම ඔයගලන්ට බලන්න පුළුවන් මම මේ mic එකේ distance check එකක් කරනවා. සාමාන්‍ය මේ mic එක ගොඩක් පරණ වුණාට මට පේන විදිහට මේ mic එක අදටත් use කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ mic එක brand new හොයාගන්න පුළුවන්. right ඔයාලා මොකද හිතන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ වැඩකට දැන් මේ හොඳටම හුලං තියෙනවා මේ ඒරියා එකේ. දැන් මං ඉන්න තැන හොඳටම හුලං තියෙනවා. මාර හුලඟක් තියෙන්නේ. ඒ වුණාට මේ වින් මෆ් එකත් එක්ක මේ හුලඟ එයා ගානට කට් කරලා තිනවා. වින්ඩ් එක හොඳට කට් කරලා තිනවා කියලා මං හිතනවා. ඔඩියෝ එක හොඳටම ක්ලියර් තියනවා කියලා මං හිතනවා. ඇත්තටම මේ in 2026 DJI mic original ඒ කියන්නේ mic 1 එක මං හිතනවා හොඳ වැඩක් ගන්න පුළුවන් කියලා අපිට. මොකද මෙයාලා දැන් මේක ප්‍රොඩියුස් කරන්නේ නැහැ මං හිතන්නේ. හැබැයි මේක brand new still අපිට ගන්න තැන් ඕන තරම් තියෙනවා. අඩුවට ගන්නත් පුළුවන්. ඔයගොල්ලන් පොඩ්ඩක් Facebook marketplace එකේ පොඩ්ඩක් හොයලා බලන්න හොයාගන්න පුළුවන්. ඊට වඩා අඩුවට ගත්ත හැකි used එකක් ගත්තොත් ඔයගොල්ලන්. right අපි දැන් අපේ main topic එකට බහිමු. අපි මේ location එක ගැන කතා කරන තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. location එකේ අලුත් location item එකක් තියෙනවා බලන්න. right මේක මේ වෙනකොට ඔයගොල්ලන් දැකලා ඇති සමහර අය. හැබැයි මේක ඔය දිත්වා සුනිකුණාටුවත් එක්ක ගම් වතුරත් එක්ක ආපු සෑන්ඩ් බෑන්ක් එකක් ගැන තමයි අද ඔයගලන්ට එක්ක කතා කරන්නේ. ඊට කලින් ඔයාලට බලන්න පුළුවන් අපි මුලින්ම as usual detail shots ටික දා ගන්නවා. ඊට පස්සේ අපි bright ගේ single shots වලට ගියා. right සුපිරි right location එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ කටුනායක Eagles Lagoon hotel එකේ. අපි ඉන්නේ එතන. මේ පෝරුව මේකේ ගහන්න එළියේ. එතකොට මෙතන මේ අලුතින් මේ සෑන්ඩ් බෑන්ක් එකක් naturally create වෙලාද මේගොල්ලන් මේක artificially හදලා දන්නේ. මේක කලින් තිබුණේ නැහැ. මේ තියෙන්නේ සෑන්ඩ් බෑන්ක් එක. right මේ තියෙන Eagles Lagoon එකේ කලින් තිබුණ ඩෙක් එක. මේක මේ ගම් වතුරට ආපු එකද පහුගිය දවස් ටික අර දිත්වා එකත් එක්ක ආපු එකක්ද නැත්නම් මේගොල්ලන් හදලාද දන්නේ නැහැ. right මාරම wide view එකක් එක්ක shoot කරන්න පුළුවන් location එකක් තමයි. right mic එක ගැන මොකද හිතන්නේ? 2026 මේක ගොඩක් පරණ mic එකක්. ඒ මම කියන්නේ version එක පරණ එකක්. හැබැයි මම මේක ගත්තේ brand new. මම හිතනවා මේකේ audio එක clear ඔයගොල්ලන්ට capture වෙනවා ඇති කියලා. right අපි first look එක ගන්න යන්නේ. drone shot එකක් දානවා බලන්න. drone shot එක ලස්සනට අපි arrange කරනවා. හුලඟකුත් තියෙනවා. අද single camera operation එක කියන්නේ single camera යනවට වඩා two cameras යන එකේ තියෙන වැදගත්කම තියෙන්නේ mainly එකක් අපිට cameras දෙකකින් shoot වෙන නිසා angles දෙකකින් perspectives දෙකකින් අපිට ඒ shot එක බලන්න පුළුවන්. ඊළඟ එක security අපිට backup එකට ගොඩක් වෙලාවට අපේ backups options ගොඩක් අපේ තියෙනවා. අපි ගොඩක් backups වලට arrangements තියෙනවා. right ඊට අමතරව මම කිව්වේ extra දෙයක් security පැත්ත data security පැත්ත එකක් ඒක කොහොමත් two cameras යන එකේ වාසි ගොඩක් තියෙනවා. මේ ඔයා ඔච්චර බඩු ගොඩක් තියන් මොකද කරන්නේ බා? මේ assistant ලා ගන්න මෙයා මේ කෙලින්ම මේ මොනවාද සිමෙන්ති කොට්ටනේ මේ drone cameras gimbals ඔක්කොම එල්ලගෙන පල්ලි යන් අර හිටියා. හතරම් දෙයියද? right. වට ඔයා විතරයි දැන් ගන්න කීතු වගේ අතට. තව කාවත් ගන්න ඕනේ නැද්ද? බෑ. ඒක ඕනේ. තව කාවත් ගන්න ඕනේ නෑ ලු. ෆොටෝග්‍රැෆි පාර්ට් එක කරගෙන යනවා. අපි සාමාන්‍යයෙන් bright side එකේ shots එක අපි දාගෙන ඉවරයි. ඒ අතරතුර අපි first look එකත් plan කරගත්තා. first look එකේ කොහොමද අපි drone shots එක capture වෙන්න ඕනේ, කොහොමද camera shots එක capture වෙන්න ඕනේ කියලා අපි මුලින්ම plan කරගත්තා.
ෆස්ට් ලුක් එකේ ෂොට්ස් එක දාගත්තේ ලැගුන් එකේ තිබුණ ඩෙක් එකේ. ඔයගලන්ට පේනවා මේක කලින් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන කෙනෙක් නම් ලොකේෂන් එක කලින් ෂූට් කරලා තියෙන කෙනෙක් නම් මේ ලොකේෂන් එකේ තියෙන මේ ඩෙක් එක ගැන දන්නවා. මේ ඩෙක් එක ඒ දවස්වල ඉඳන් තිබුණා. මාර ලස්සන ෂොට්ස් ටිකක් දාගන්න පුළුවන් මේ ඩෙක් එක යූස් කරලා. රයිට්, මේ ෂොට්ස් ටිකෙන් පස්සේ ඊළඟට අපි බලනවා මේකේ තියෙන අලුත් අයිටම් එකේ ෂොට්ස් ටිකක්. ඒ වගේම අලුත් අයිටම් එකේ අපි කැප්චර් කරගත්ත ලස්සන ෂොට්ස් ටිකක්. එතන ගොඩක් වෙලාවට ඩ්‍රෝන් ෂොට්ස් වලට වගේ තමයි ලස්සන. තව අපිට කැමරා ෂොට්ස් ටිකකුත් ගන්න පුළුවන් වුණා ලස්සන. ඔයගලන්ට මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් ඒ වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. ඩ්‍රෝන් ෂොට්ස් එකයි අපි කැප්චර් කරපු අනිත් ෂොට්ස් වලින් කීපයකුත් ඔයාලට බලන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. මට මේක ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ ලොකේෂන් එකේ අලුතින්ම ජෙනරේට් වෙලා තියෙන අලුතින්ම හැදිලා තියෙන නැචරල් සෑන්ඩ් බෑන්ක් එක. ඒක ඇත්තටම අපිට යූස් කරන්න පුළුවන් අලුත් අයිටම් එකක් විදියට වෙඩින්ස් වලට, තව මොන හරි ෂූට්ස් වලට, ඒ වගේම ප්‍රී ෂූට්ස් වගේ දේවල් වලට මේ අයිටම් එකත් අපිට යූස් කරන්න පුළුවන්. මේන්ම වීඩියෝග්‍රැෆර් වෙන්නේ අපේ සංජු. සංජු තමයි අද 4කින් වැඩ කරන්න යන්නේ. මම ඉතින් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා චීප් එකේ ඉන්නවා. කොමින්න ගායිස් මේ ෂොට් එක බලන්න. මාර ලස්සනයි ඩ්‍රෝන් ෂොට් එක. මේක තමයි මම කියේ මේ සෑන්ඩ් බෑන්ක් එක ආටිෆිෂියලි හැදිච්ච එකක්ද නැත්නම් මේක අර නැචරලිම හැදිච්ච එකක්ද දන්නේ නැහැ. මේක කලින් තිබුණේ නැහැ. මාරම ලස්සනයි මේ ෂොට් එක. ඊගස් ලැගුනට අලුතින් ඉන්ට්‍රොඩියුස් කරපු පාර්ට් එකක් මම හිතන්නේ. මම හිතන්නේ මෙයාලා හදලාද නැත්නම් මේක ඔටෝ හැදිලාද දන්නේ නැහැ. ෂා මේ ෂොට් එක බලන්න. මේ ෂැඩෝ එකත් එක්ක මාර ආර්ට් එකක් තියෙනවා එතන. බලමු මේ ෂොට් එක ඇත්තා. අම්මා ෂැඩෝ එකක් තියෙනවා මේ සුපිරි. තව චුට්ටක් ඔප්ටෙන් වතුර පාර මේ ඔහොම ඉන්න. මේ ඔහොම ඉන්න. හොඳට ළඟෙන් තව. මේ දෙන්න ෆේස් ටු ෆේස් හරින්. රයිට්. ඈතට යන්න. ඈතට යන්න. පොඩ ඈතෙන්. රයිට්. හරි. මං කියනකොට දෙන්න ළඟට එන්න ඕනේ. ළඟට ඇවිල්ලා අර කලින් හිටිය විදිහට ඉඳලා ෆෝහෙඩ් එකට කිස්සක් දෙන්න. 1 2 3 go එන්න. කිස්. අස්තික බියාගන්න. 1 2 3 go 2 3 go. ඕගොල්ලන්ට කියන්න ඕනේ අන්තිමට මේ ලොකේෂන් එකේ මේ අයිටම් එක, කියන්නේ මේ අලුත් සෑන්ඩ් බෑන්ක් එක යූස් කරන්න ඕනේ නම් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට ඉතින් උදේට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක දවල් වෙනකොට වතුරෙන් වැහිලා යනවා. මොකද මේකේ වතුර පොඩ්ඩක් වතුර ලෙවල් එක වැඩි වෙනකොට මේකේ මේ සෑන්ඩ් බෑන්ක් එක යට වෙලා යනවා. ඔයගලන්ට බලන්න පුළුවන් අන්තිමට මේකේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේකේ ගොඩක් වෙලාවට මේ සෑන්ඩ් බෑන්ක් එකේ 100ට 70ක් 80ක්ම යට වෙලා තියෙන්නේ. එතකොට අපිට මේක යූස් කරන්න බෑ, මේකට යන්නත් බෑ. එතකොට පේනවා මේක වතුරෙන් යට වේගෙන යන්නේ. එතකොට මේක රෑ වෙනකොට යට වෙලාම යනවා. එහෙම තමයි මේකේ වැඩ කරන කට්ටිය අපිට කිව්වේ. ෂූට් කරන්න ඕන නම් මේකේ උදේවරු විතරයි මේ සෑන්ඩ් බෑන්ක් එක අපිට යූස් කරන්න පුළුවන්. ගයිස් අපි එහෙනම් දැන් බලමු මේකේ කැප්චර් කරපු ෂොට්ස් ටිකක්, ස්පෙෂලි ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් මට පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට මේකේ තියෙන අලුත් සෑන්ඩ් බෑන්ක් එක. ලස්සන ලොකේෂන් එකක් කියලා හිතනවා. ලස්සන ෂොට්ස් ටිකක් අපි කැප්චර් කරලා තියෙනවා. රයිට් එහෙනම් යනගම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. මේක මේ වගේ ඔයගොල්ලන්ගේ ෂූට් එකක් මොකක් හරි ප්ලෑන් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක ෂෙයා කරලා මේ ලොකේෂන් එක ගැන අයිඩියා එකක් ගන්න. රයිට් එහෙනම් අපි කැප්චර් කරපු ෂොට්ස් එක බලමු. see you with another one. Bring me into golden sunlight. I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love, moving through me like a wildfire, like a wildfire.
to golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like